අද මම කතා කරන්නේ ශ්‍රී ලංකා නැෂනල් යූත් චෙස් චැම්පියන්ෂිප් එක ගැන. මේ ටූර්නමන්ට් එක ගැන කිව්වොත් එහෙම මේ ටූර්නමන්ට් එක තමයි ලංකාවේ දැනට යූත් ප්ලේයර්ස්ලට, ඒ කියන්නේ ස්කූල්ස් ප්ලේයර්ස්ලට තියෙන චෙස් ෆෙඩරේෂන් එකෙන් කරන ලංකාවේ තියෙන ප්‍රධානම ඒ වගේම හොඳම ටූර්නමන්ට් එක තමයි ශ්‍රී ලංකා නැෂනල් යූත් චෙස් චැම්පියන්ෂිප් එක කියන්නේ. එතකොට මේ ටූර්නමන්ට් එකේ වැදගත්කම ගැන කතා කරොත් පළවෙනි දේ තමා මේ ඉවෙන්ට් එකෙන් තමා වර්ල්ඩ්ස් ඉවෙන්ට් ගොඩකට ඔයගොල්ලන්ගේ ළමයිව සිලෙක්ට් කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් වර්ල්ඩ් යූත්, ඒෂියන් යූත්, වර්ල්ඩ් කෙඩෙට් චෙස් චැම්පියන්ෂිප් ඒ වගේ ගොඩක් ඉවෙන්ට්ස් වලට මේ ටූර්නමන්ට් එකෙන් තමා ඔයගොල්ලන්ගේ ළමයිව සිලෙක්ට් කරන්නේ. ඊළඟ දේ තමා මේ ඉවෙන්ට් එකේ ෆයිනල් ඉවෙන්ට් එක ඉන්ටර්නැෂනලි රේටඩ් ඉවෙන්ට් එක. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඇති ඉන්ටර්නැෂනල් රේටඩ් ඉවෙන්ට් එකක් මේ වගේ මුදලකට ප්ලේ කරන්න වෙන කොහෙවත් ඔයගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. මේ ශ්‍රී ලංකා චෙස් ෆෙඩරේෂන් එකේ මේ කරන ඉවෙන්ට් එකේ ෆයිනල් එක ඉන්ටර්නැෂනල් රේට්. එතකොට ඔයගොල්ලන්ගේ ළමයාව රේටිං හදාගන්න මේ ඉවෙන්ට් එක ගොඩක් වටිනවා. හරි. එතකොට අපි බලමු මේ ඉවෙන්ට් එකට ඔයගොල්ලෝ කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට මේ ඉවෙන්ට් එක දිස්ත්‍රික් වශයෙන් තමයි තියෙන්නේ. ලංකාවේ තියෙන හැම දිස්ත්‍රික් එකෙම පැවැත්වෙනවා. එතකොට මේකට ඔයගොල්ලෝ එලිජිබල් එක, ඒ කියන්නේ ඔයගොල්ලෝ මේකට සුදුසුකම් ලබන්නේ ඔයගොල්ලෝ ඉන්ටර්නැෂනලි රේටඩ් නම් මේ ටූර්නමන්ට් එක ඔයගොල්ලන්ට ප්ලේ කරන්න ඕනේ නැහැ. සිලෙක්ෂන් ඉවෙන්ට්ස් ඔයගොල්ලෝ කෙලින්ම ෆයිනල් එකට යන්න පුළුවන්. ඒ ඉන්ටර්නැෂනල් රේටඩ් කියන්නේ මේකෙදී කන්සිඩර් කරන්නේ ක්ලාසිකල් රේටින් එක විතරයි. ඔයගොල්ලන්ට ක්ලාසිකල් රේටින් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඩිරෙක්ට් ෆයිනල් යන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට බ්ලිට්ස් රේටින් එකක් විතරක් හරි රැපිඩ් රේටින් එකක් විතරක් හරි තියෙනවා නම් ඔයගොල්ලෝ සිලෙක්ෂන් ඉවෙන්ට්ස් ප්ලේ කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ රේටින් එකක් නැත්නම් ඔයගොල්ලෝ කොහොමද සිලෙක්ෂන් ඉවෙන්ට් ප්ලේ කරලා තමයි ඔයගොල්ලන්ට ෆයිනල් එකට යන්න වෙන්නේ. හරි. මේකේ තියෙන ඒජ් ගෲප් ගැන කතා කරොත් මේකේ තියෙන ඒජ් ගෲප් තමයි 7 9 11 13 50. මේවා ඩිස්ට්‍රික්ට් සිලෙක්ෂන් වලට තියෙනවා. අන්ඩර් 17 එක ඩිරෙක්ට් ෆයිනල් විදියට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ අන්ඩර් 17 ප්ලේ කරන ඔයගොල්ලන්ට මේක කෙලිම ෆයිනල් ඉවෙන්ට් එක ප්ලේ කරන්න පුළුවන්. ඊළඟට මේකේ රෙජිස්ට්‍රේෂන් ගැන කතා කරොත් ඔයගොල්ලන්ට ටූර්නමන්ට් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ දිස්ත්‍රික් වල එක එක විදියට තමයි රෙජිස්ටර් කරන්නේ. ගොඩක් දිස්ත්‍රික් වල දැනට තියෙන විදිය තමයි Google ෆෝම් එකක් ඔයගොල්ලෝ ෆිල් කරන්න ඕනේ. බැංක් එකට සල්ලි ඩිපොසිට් කරලා ඒ Google ෆෝම් එක ඔයගොල්ලන්ට ෆිල් කරන්න තියෙනවා. තව වෙන දිස්ත්‍රික් වල සමහරට රෙජිස්ට්‍රේෂන් ගන්න විදිය වෙනස් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒ ටූර්නමන්ට් එක තියෙන්නේ නෝමලි ෆයිනල් ඉවෙන්ට් එක දෙසැම්බර් මාසේ තමයි තියෙන්නේ. දෙසැම්බර් අන්තිමට වගේ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. එතකොට සිලෙක්ෂන් ඉවෙන්ට්ස් අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් ඒ වගේ කාලවල සිලෙක්ෂන් ඉවෙන්ට්ස් යනවා. එතකොට ඔයගොල්ලෝ ඒ දිස්ත්‍රික් වල මේ රෙජිස්ටර් කරන විදිය ඔයගොල්ලෝ බලලා ඒ විදියට ඔයගොල්ලන්ට රෙජිස්ටර් වෙන්න පුළුවන්. අවෝඩ්ස් ගැන කතා කරොත් මේකේ ඔයගොල්ලන්ට දිස්ත්‍රික් ඉවෙන්ට් වල සර්ටිෆිකේට් ඉෂුව කරනවා පාර්ටිසිපේෂන් වලටයි ප්ලේසස් වලටයි. එතකොට ප්ලේසස් කියන්නේ 1 2 3 විතරක් නෙවෙයි. පළවෙනියට ඉන්න 20 ප්ලේයර්ස්ලට සර්ටිෆිකේට් 10ක් ඉෂුව කරනවා. ඊට පස්සේ වැඩි වෙන 10ට එක සර්ටිෆිකේට් එක ගානේ ඉෂුව කරනවා ප්ලේස් සර්ටිෆිකේට් විදියට. ඊළඟට ෆයිනල් ඉවෙන්ට් එකේ ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට ප්ලේස් වලට විතරයි සර්ටිෆිකේට් ඉෂුව කරන්නේ. ඒ කියන්නේ අර ක්‍රයිටීරියා එකම තමයි ගොඩක් වෙලාවට ගන්නෙ. පළවෙනි 20ට 10යි වැඩි වෙන 10ට එක ගානේ ඔයගොල්ලන්ට ප්ලේස් සර්ටිෆිකේට් දෙනවා. හැබැයි පාර්ටිසිපේෂන් සර්ටිෆිකේට්ස් ෆයිනල් ඉවෙන්ට් එකේ දැනට දෙන්නේ නැහැ. මේක ගොඩක් පේරන්ට්ස්ලා කතා කරලා තිබ්බ මම දැක්කා. පාසල් චෙස් සංගමේ ටූර්නමන්ට් වල පාර්ටිසිපේෂන් දෙනවා. ඇයි මේ ෆෙඩරේෂන් එකට පාර්ටිසිපේෂන් සර්ටිෆිකේට් එකක්වත් දෙන්න බැරි කියලා. මගේ මතය අනුව මම නම් දෙමව්පිය විදියට ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඔයගොල්ලෝ ළමයිව පුරුදු කරන්න එපා ටූර්නමන්ට් එකකට ගිහිල්ලා පාර්ටිසිපේෂන් සර්ටිෆිකේට් එකක් අරගෙන එන්න. ඔයගොල්ලෝ ළමයිව පුරුදු කරන්න ඕනේ ටූර්නමන්ට් එකට ගිහිල්ලා දිනලා එන්න. එතකොට නැත්තම් කවදාවත් ළමයා දැන් ඔයගොල්ලෝ පාර්ටිසිපේෂන් සර්ටිෆිකේට් වලට කතා කරනකොට ළමයාත් පුරුදු වෙන්න ඊට පස්සේ පාර්ටිසිපේෂන් සර්ටිෆිකේට් එකක් කරන් ටූර්නමන්ට් එකකින් එන්න. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි ළමයාට. පුළුවන් තරම් ළමයාව ප්ලේස් කරන්න පුරුදු කරන්න. අනිත් එක ටූර්නමන්ට් එක තියෙන්නත් ඕනේ ළමයිව පුළුවන් තරම් ප්ලේස් වලට එන්න මොටිවේට් කරන එක. නැතුව ටූර්නමන්ට් එකට ගිහිල්ලා එක ලකුණක් ගහලා පාර්ටිසිපේෂන් සර්ටිෆිකේට් එක නැත්තම් ලකුණු භාගයක් කරන් මෙරිට් සර්ටිෆිකේට් එකක්
ඒ වගේ ගන්න ටූර්නමන්ට්ස් කරලා වැඩක් නැහැ. ඔයගොල්ලන්ගේ ළමයාව ඒ වගේවට පුරුදු කරලා තේරුමකුත් නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න දෙමව්පිය වශයෙන් ළමයාව පුළුවන් තරම් මොටිවේට් කරන්න ප්ලේසස් වලට එන්න. හරි ඊළඟට මේ ටූර්නමන්ට් එකේ ගොඩක් විට number of rounds 5 to 6 ඒ කියන්නේ 5 6 7ටත් යන්න ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට සිලෙක්ෂන් ඉවෙන්ට්ස් වල රවුන්ඩ්ස් 5ක් හරි 6ක් හරි තමයි යන්නේ ප්ලේයර්ස්ලා ගාන ඩිපෙන්ඩ් වෙලා. ෆයිනල් ඉවෙන්ට් එක ඉන්ටර්නැෂනල් රේටඩ් ඉඳලා රවුන්ඩ්ස් 7ක් හරි 9ක් හරි ඒ අතර ඩිපෙන්ඩ් වෙනවා. හරි ඊළඟට අපි කතා කරමු ටූර්නමන්ට් එක කොහොමද ෆයිනල් ඉවෙන්ට් එක සාමාන්‍ය කොහෙද තියෙන්නේ දිස්ත්‍රික් ඉවෙන්ට් නම් ඔයගොල්ලෝගේ දිස්ත්‍රික් එක කොහේ හරි තැනක තියෙන්නේ ෆයිනල් ඉවෙන්ට් එක ගොඩක් වෙලාවට කොළඹ මූලික කරගෙන තමයි පැවැත්වෙන්නේ මේ වගේ අපි තවත් ඉස්සරහට එන ටෙස්ට් ටූර්නමන්ට් ගැන මේ වගේ වීඩියෝස් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ මගේ channel එකට subscribe කරන්න ඒ වගේම මොනවා හරි ඔයගොල්ලන්ට chess tournament chess සම්බන්ධ මොනවා හරි දැනගන්න තියෙනවා නම් මේ වීඩියෝ එකේ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න ඉස්සරහට මේ වගේ වීඩියෝස් වලින් අපි ආයෙ හම්බ වෙමු සියලු දෙනාට සුබ දවසක්